මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්වේති චක්ඛං වහතෝ පදං. චෛතසික ධර්මයෝ හේවත් සිතේ ඇතිවන ගතිහු සිත පෙරටු කොට ඇත්තාහුය. ඒ ගතිහු සිතම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝය. සිතින්ම උපදින්නෝය. ඒ නිසා යමෙක් නරක කිලිටි සිතින් යමක් කියත්නම් කරත්නම් ගැල අදිනා ගොනාගේ පය අනුව රථ රෝදය යන්නාක් මෙන් ඔහු පසුපස්සේ දුක ලුහුබදී. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛ මන්වේති ඡායාව අනපායි. චෛතසික ධර්මයෝ හේවත් සිතේ ඇතිවන ගතිහු සිත පෙරටු කොට ඇත්තාහුය. ඒ ගතිහු සිතම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝය. සිතින්ම උපදින්නෝය. ඒ නිසා යමෙක් හොඳ පහන් සිතින් යමක් කියත්නම් කරත්නම් සිරුර නොහැර යන සෙවණැල්ලමින් ඔහු පසුපස්සේ සැපය ලුහුබදී. අක්කොච්චිමං අවධිමං අජිනිමං අහාසිමේ යේතං උපනයිහන්ති වේරං තේසං න සම්මති. අසුවලා මට බැන්නේය, මට ගැසුවේය, මා පැරද වූයේය, මා සතු දේ පැහැරගත්තේය යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධය සිතෙහි දැඩිකොට බැඳගනිද්ද ඔවුන්ගේ වෛරය නොසන්සිදේ. අක්කොච්චිමං අවධිමං අජිනිමං අහාසිමේ යේතං න උපනයිහන්ති වේරං තේසූප සම්මති. අසුවලා මට බැන්නේය, මට ගැහුවේය, මා පැරද වූයේය, මා සතු දේ පැහැරගත්තේය යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධය සිතෙහි දැඩිකොට නොබදිද්ද ඔවුන්ගේ වෛරය සංසිඳේ. නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. මේ ලෝකයේ කවරදාවත් වෛරයෝ වෛරයෙන් නොසන්සිඳේ, අවෛරයෙන්ම වෛරයෝ සංසිඳේ. මෙය පෙර සිට පවතින ස්වභාවයකි. පරේචන විජානන්ති මයමෙත්ත යමාමසේ යේච තත්ත විජානන්ති
තතෝ සම්මන්ති මේධගා. කෝලහල කරන ජනයෝ වනාහි මියති නොදනි. ඒ කෝලහලකරුවන් අතරින් යම් නුවණැති කෙනෙක් මියති දනිත් නම් ඒ හේතුවෙන්ම කලහයෝ සංසිඳිති. සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංඋතං භෝජනං හි අමත්තඤ්ඤුං කුසීතං හීන වීරියං තං වේපසහති මාරෝ වාතෝ රුක්ඛං ව දුබ්බලං. යමෙක් රූපාදී අරමුණු සුභ වශයෙන් බලමි ඉන්ද්‍රිය සංවරයකුත් නැතිව කෑමෙහි පමණකුත් නොදැන මැලිව වීරයෙන් හීනව විසෙද්ද මාරයා හෙවත් මරණය ඔහු මැඩලයි. කෙසේද යත් වාතය දුබල ගසක් මුලින් උපුටා හෙලන්නාක් මෙනි. අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංඋතං භෝජනම් හිච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධ වීරියං තං වේනප්පසහති මාරෝ වාතෝ සේලංව පබ්බතං. යමි රූපාදී අරමුණු අසුභ වශයෙන් ගනිමින් වසන්නා වූ ඉන්ද්‍රිය සංවරය ඇතිව කෑමෙහිද පමණ දැන සැදැහැතිව ඇරඹූ වීරිය ඇතිව විසිරිද වාතයට ගලක් නොසෙල්විය හැකිවක් මෙන් මරණයටද ඔහු මැඩලිය නොහැකිය. අනෙක්ක සාවෝ කාසාවං යෝවත්තං පරිදහෙස්සති අපේතෝ දම සච්චේන නසෝ කාසාව මරහති. යමෙක් කෙලෙස් කහට සහිතව ඉඳුරන් දැමීමෙන් හා ඇත්ත කීමෙන් තොර වූයේ සිවුරක් දරයිද හෙතෙම කිසිසේත් සිවුරට සුදුසු නොවේ. යෝචේවන්ත කසාවත්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ දම සච්චේන සච්චේ කාසාව මරහති. යමෙක් කෙලෙස් කහට රහිතව සිල්හි මනාව පිහිටා ඉඳුරන් දැමීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වේද හෙතෙම ඒකාන්තයෙන්ම සිවුරට සුදුසු වන්නේය.